ජාතික මෙහෙවර. අයිබෝන් ඔබට සුබ දැසනක්. අද දවසේදී ජාතික මෙහෙවර රැගෙන අපි ඔබේ නිවහනේ. ඉතින් අද දවසේදී අපි මේ කතා බහ කරන්නට බලාපොරොත්තු වෙන විශේෂ කාර්යය සහ මාතෘකාව මම හිතන්නේ කාලෙකින් අපිට මේ කලාව ගැන සාහිත්‍ය ගැන ටිකක් කතා කරන්න කල් ගියා. මොකද අපි කාලීන තොරතුරු, ආර්ථික තොරතුරු, දේශපාලන තොරතුරු මේවනේ අපි ඔබත් එක්ක බෙදා හදාගත්තේ. මම හිතනවා අද වැඩසටහන ඔබට අලුත් අත්දැකීමක් වෙයි කියලා. ඒ වගේම මේ සාහිත්‍යයට, කලාවට ආස කරන, එහෙම නැත්නම් එය ආස්වාදය කරන බොහෝ පිරිසක් අපි දන්නවා අපිත් එක්ක ඉන්නවා කියලා. අපි කියනවා මේ තියෙන ලොකු ප්‍රශ්නවලට පිළියමත් සමහර වෙලාවට කලාව කියලා. නැත්නම් හරි අමාරුයි මේ තියෙන දේවල් එක්ක ජීවත් වෙන්න. හොඳයි. අපි ඔබට යෝජනා කරනවා අද දවසේදී කවිය ගැන අපි ටිකක් නවම මානයකින් වෙනස් විදියට ඔබ නොදන්නා කරුණු රැගෙන ආවා කියලා මේ වැඩසටහනෙන් කල්පනා කරන්නට කියලා. ඊට පෙර ආතුව මම ඔබට අඳුනලා දෙන්නම් අද දවසේදී මේ විශේෂ වැඩසටහනට අපි ආරාධනය කළේ කාටද කියලා. මේ මම අසලම සිටින්නේ මගේ ළමා කාලේ ඉඳලම මම මේ මූණේ තවත්ම හොඳින් දන්නවා. පෙන් ශ්‍රී ලංකා සංවිධානයේ සභාපතිතුමා උපුල් ජනක ජයසිංහ මහතා. ආයුබෝවන් ඔබතුමාට. ඒත් එක්කම පෙන් ශ්‍රී ලංකා සංවිධානයේ මහලේකම් පැතුම් වික්‍රමරත්න මහත්මයාත් අපිත් එක්ක ඉන්නවා. ආයුබෝවන්. දැන් ඔබට ගැටලුවක් මතුවෙන්න පුළුවන්. මොකද්ද මේ පෙන් ශ්‍රී ලංකා ආයතනය කියලා කියන්නේ? මම පුංචි කාලේ ඉඳලා දන්නවා කියලා කිව්වට පස්සේ ඇයි මේ මෙතනට ආවේ කියලා. එතන මං ගුවන්විදුලියේ ඉන්න කාලේ මේ මූණ හැමදාම මගේ ළමා කාලේ ඉඳලම මං දැකපු මූණක්. ඉතින් ඒ විදිහමයි අයියේ වෙනසක් නැහැ. ඉතින් අපි මේ කියනවා මේ අද විශ්වවිද්‍යාලයේ ළමයින්ටත් කවි ලියන්න, කවි කියන්න එහෙම රසවින්දනයක් නැහැ කියලා උපුල් ජනක ජයසිංහ මහත්මයා. ඒ කියන්නේ ඒ තරමට මේ සාහිත්‍ය කියන දේ, කවිය කියන දේ සමහර වෙලාවට ඒකේ ඇල්ම බැල්මක් නැතිවලා මොකද නව තාක්ෂණයයි මේ සියල්ල මතක බොහෝ දේ වෙනස් වෙලා තියෙනවා. ඒ නමුත් මේකට ආස කරන බොහෝ පිරිසක් ඉන්නවා. ඉතින් අපේ කාලේ නම් ඔය කොළඹ කවිය, එතකොට ඔය මොනිකා රුවන් පතිරණලා, විමල් දිසානායකලා, පේරාදෙනි කවිය මේවා අපිට හරිය සමීප වෙලා තිබ්බා. ඒත් නමුත් මේ ඔබ මේ කතා කරන මාතෘකාව අවුරුදු 200ක් පරණ කඳුකර කවිය. එහෙම නැත්නම් අපි කියන වතුකරේ කවිය. එහෙම කියලා අපි කිව්වට මෙහි විශේෂ නාම සහිතව මේ தත්ත්වය ගැන පැහැදිලි කරන්නයි අපි හදන්නේ කඳුකරේ කවිය ගැන. අපි කොහෙන්ද පටන් ගන්න කියලාත් මට හිතා ගන්න බෑ. ඒ වුණාට මම කැමති මේ අපේ උපුල් ජනක ජයසිංහ මහත්මයාගෙන් මුලින්ම අහන්න. ඇයි මේ වගේ දෙයක් කරන්නේ? ඇයි කඳුකරේ කවිය හොයාගෙන යන්නේ? මොකක්ද මෙතන තියෙන සුවිශේෂතාව කියලා? බොහොම ස්තුතියි මායා. ඉස්ලාම් කියන්න ඕනේ වචනේ පරිසමාප්තාර්ථයෙන්ම මේ වැඩසටහන ජාතික මෙහෙවරක්. ජාතික කියන්නේ ශ්‍රී ලාංකේය ජාතිය. අපිට වෙන ජාතීන් නැහැ. අපි අවුරුදු 200ක් තිස්සේ අපේ රටේ පෝෂණය කරපු අපේ අපනයන ආදායම ගොඩනගපු කොටසක්, ජන කොටසක් අපි බොහෝ විට අමතක කළා දාලා තියෙනවා. ඒ තමයි අපේ වතුකරේ, එහෙම නැත්නම් තේ ආර්ථිකයේ, රබර් ආර්ථිකෙත් එක්ක ජීවත් වෙච්ච ඉන්දියාවෙන් ලංකාවට ඇවිල්ලා අපේ රටේ ආර්ථිකය පෝෂණය කරපු, අවසානයේ ඒගොල්ලන්ගේ ජීවිතයයි, දහඩියයි, ලේයි ඒ විතරක් නෙමේ ඇටමස් පවා මේ පොළොවට පොහොර කරපු ජනතාවක් තමයි අපේ වතුකරේ ජනතාව. අපි ඒගොල්ලන්ට කියන්නේ මලේග ජනතාව කියලා. මොකද සුදු 1800 ගණන් වල ඒකට හැඳින්වුවේ ඉන්දීය සංක්‍රමණිකයෝ කියලා. ඊට පස්සේ හැඳින්වුවා 48න් පස්සේ ඉන්දීය සම්භවය සහිත ජනතාව කියලා. ඊට පස්සේ හැඳින්වුවා වතු ජනතාව කියලා. ඒ මොනවා කිව්වත් ඒගොල්ලෝ අපේ සැබෑ ඥාතීන්. ඒගොල්ලෝ අවුරුදු 200ක් වෙනවා දැන් ගිය අවුරුද්දට ලංකාවට ඒගොල්ලන් අරන් ඇවිල්ලා. අපි දන්නවා ඒගොල්ලෝ ඊටමා දුක්ඛිත ජීවිත ගත කරන්නේ අදටත්. අපි බොහොම කියන්න ඕනේ ඒ ජනතාවගේ ඒ කරපු අවුරුදු 200ක් අපේ රටේ මුළු සමස්ත ජාතියටම ජීවත් වෙන්න ආර්ථිකය ශක්තිමත් කරපු ඒ වතුකරේ ජනතාවට උපහාරයක් දැක්වීමක් හැටියට තමයි අපි මේ ලෑස්ති වෙන්නේ. ඔවුන්ගේ කවිය, එහෙම නැත්නම් මලේග කවිය මෙතෙක් කලක් සිංහල භාෂාවට ආවේ නැහැ. ඉංග්‍රීසි භාෂාවට ටිකක් ගිහිල්ලා තියෙනවා. නමුත් සිංහල භාෂාවට ආවෙම නැහැ. ඒ වගේම දෙමළ කවිය ඇතුළේ මලේග කවිය ගොඩක් හැංගිලා තියෙන්නේ. ඒ නිසා පෙන් ශ්‍රී ලංකා අපි සංවිධානය අපි හිතුවා අපෙන් වෙන්න ඕනේ ජාතික යුතුයකමක්, අපේ කළගුණ සැලකීමක් හැටියට වතුකරේ කවිය සිංහල ජනතාව අතරට අරන් යන්න.
ඒකෙදි ජාතික මෙහෙවර මේ වැඩසටහන වචනේ පරිසමාප්තාර්ථය මදිටු කරන්නේ ජාතික මෙහෙවරක්. දැන් 70 දශකයේදී නව කවි පිබිදීමක් ඇති වෙනවනේ. ඊට පස්සේ උපුල් ජනක ජයසිංහ මහත්තයා ඊට සාපේක්ෂව ශ්‍රී ලාංකික දෙමළ කවියෙත් කිසියම් පුනරුද්දයක් ඇති වුණාය කියලා. එතකොට මේ ඉතිහාසගත සාක්ෂි අරගෙන බැලුවට පස්සේ පෙන් ශ්‍රී ලංකා සංවිධානයට මෙවැනි කාර්යයක් කරන්නට අර ඔය අවුරුදු 200 සැපිරීම ඒ ඔක්කොම දේවල් එක්ක තවත් විශේෂ කාරණාවක් හේතු වුණාද කියලා මම අහන්න කැමතියි. මම හිතන්නේ පැතුම් කියයි අපේ සංවිධානයේ අරමුණ තමයි භාෂණයේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වෙනුවෙන් කතා කිරීම සහ හඬක් නැති අයට හඬක් වීම. පැතුම් පැහැදිලි කරයි. ඔව් පැතුම් වික්‍රමරත්න මහත්මයා පැහැදිලි කරන්න මේ මහලේකම්තුමා පෙන් ශ්‍රී ලංකා. එතකොට පෙන් ශ්‍රී ලංකා කියලා කිව්වම මොකද මේ පෙන් කියන එකේ අදහස? ඒ වගේම ඇයි මේ වගේ දෙයක් පටන් ගන්න කොච්චර පරණද මේ ටිකත් අපි දැනගන්න කැමතියි. ඇත්තටම බොහොම ස්තුතියි. ඇත්තටම පෙන් ශ්‍රී ලංකා කිව්වම ඇත්තටම පෙන් ශ්‍රී ලංකා කියන්නේ පෙන් ඉන්ටර්නැෂනල්. එහෙම නැත්නම් පෙන් ජාත්‍යන්තර කියන සංවිධානයේ ශ්‍රී ලංකා ශාඛාව. ඉතින් ඒකින්ද මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම් පෙන් ඉන්ටර්නැෂනල් කියන්නේ මොකක්ද කියලා. පෙන් ඉන්ටර්නැෂනල් කියන්නේ ලෝකේ මම හිතන්නේ අපි සරලව කිව්වොත් ලෝකේ තියෙන පැරණිතම සහ විශාලතම මාධ්‍ය සංවිධානය. මාධ්‍ය වෙනුවෙන් කටයුතු කරන සංවිධානය. ඇත්තටම මේ ශ්‍රී ලංකේන් වගේම මේ දකුණු ආසියාවත් බොහෝ දුරට මේ මොකක් අය තුල තියෙනවා මේ රාජ්‍යන සංවිධානයක් කියලා කිව්වම පොඩ්ඩක් අර වපරහින් බලන ගතියක් තියෙනවා. නමුත් ඇත්තටම පෙන් ඉන්ටර්නැෂනල් කියන්නේ ඇත්තටම රාජ්‍යන සංවිධානයටත් වැඩිය ස්වේච්ඡා සංවිධානයක් කිව්වොත් නිවැරදි. මේක ආරම්භ වුණේ 1921 වසරේ ලන්ඩන් වලදී. ආරම්භක සමාජිකයන් ගත්තොත් ජෝර්ජ් බර්නාඩ් ෂෝ එතකොට එච්.ජී. වේල්ස් වගේ ඒ කාලේ හිටපු සාහිත්‍ය දැවැන්තයින් තමයි මේක ආරම්භ කරේ. ඉතින් මේකේ ප්‍රධානම අරමුණ උනේ සාහිත්‍ය ප්‍රගමනය සහ භාෂණ නිදහස ප්‍රචලිත කිරීම ප්‍රවර්ධනය කිරීම. ඉතින් මේ වෙනකොට රටවල් 100ක පමණ පෙන් සෙන්ටර්ස් එහෙම නැත්නම් පෙන් කේන්ද්‍ර 140ක් පමණ තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් ඉන්දියාවේ අපි අසල්වැසි ඉන්දියාවේ පෙන් සෙන්ටර්ස් දෙකක් තියෙනවා. මුම්බායි සහ දිල්ලි විදිහට ජර්මනියත් එහෙමයි හුඟක් රටවල පෙන් කේන්ද්‍ර දෙක බැගින් තියෙනවා. නමුත් අවාසනාවකට වගේ ශ්‍රී ලංකාවේ මෙපමණ කාලයක් මේ පෙන් කේන්ද්‍රයක් තිබුණේ නැහැ. ඉතින් ඒ වෙනුවෙන් අපි ගොඩාක් මහන්සි වුණා පෙන් කේන්ද්‍රයක් ලංකාවට ලබා ගන්න. සභාපතිතුමත් මමත් ඒ වගේම අපේ සංවිධානයේ සියලුම දෙනා වසර 3ක පමණ කාලයක් ඉඳන් අපි පෙන් ජාත්‍යන්තර සමග ගනුදෙනු කරලා ඒකලොත් එක්ක ලියුම් හුවමාරු කරගෙන වුණ අපි අධීක්ෂණය කළා වසර 3ක පමණ කාලයක්. අවසානයේ අපිට ලබා දුන්නා පෙන් ශ්‍රී ලංකා එහෙම නැත්නම් පෙන් ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකා කේන්ද්‍රය කියන ඒ අවස්ථාව. ඒක පෙන් ඉන්ටර්නැෂනල් තමයි අවසානයේදී පෙන් ශ්‍රී ලංකාවට පත් මව් ශාඛාව. ඔව්. ඉතින් දැන් අපිට ලොකු අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ වගේ ලොකු දැවැන්ත සංවිධානයක එක්ක වැඩ කරන්න. ඉතින් ඒක මම හිතන්නේ ඒකෙන් අපේ රටේ සාහිත්‍යයට සාහිත්‍යකරුවන්ට විශාල සේවයක් කරන්න පුළුවන් කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් අපේ පළවෙනි ව්‍යාපෘතිය විදිහට තමයි මේ පටන් ගන්න තියෙන්නේ මේ කඳුකරය එහෙම නැත්නම් වතුකරය දෙමළ ජනතාවගේ කවිය. ජාත්‍යන්තරයට එහෙම නැත්නම් රටට අපේ හැම සියලු දෙනාටම හඳුන්වා දීම සඳහා තමයි අපේ මේ පළවෙනි ව්‍යාපෘතිය ආරම්භ කළා තියෙන්නේ. අපි ඔබතුමා පැත්තට හැරුණොත් එතන මේ කඳුකරේ දෙමළ ජනතාව මේ දැන් අද වුණත් ඔවුන්ට ප්‍රශ්න ගොඩාක් තියෙනවා. අදත් ඔවුන්ගේ වැටුප සම්බන්ධයෙන් ඔවුන්ගේ එදිනෙදා ඔවුන් ගත කරන සැප පහසු නොවන ජීවිතය සම්බන්ධයෙන් මං හිතන්නේ කවි කොච්චර ලියවෙයිද ලියවිය යුතුද වෙනම සාහිත්‍යයක් මෙතන තියෙනවා කියලා. දැන් ඉන්දියාවේ එකම ගම්මානයකින් ඔවුන් මෙහෙට ආවා කියලා සමහර වෙලාවට අදහස් පළ වෙලා තියෙනවා. විවිධ අදහස්. එතකොට ඒගොල්ලෝ එහි තිබුණු සංස්කෘතිය මෙහි අරගෙන ඇවිල්ලා කෝවිල් සංස්කෘතිය ඇතුළු බොහෝ දේවල් ඇති වුණා කියලා කියන. ඒතර ආහාර පාන ඒ සියල්ලම ව්‍යාප්ත වෙලා තියෙනවා. ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් ඒවත් අපි රට පුරාම දකින්නට පුළුවන් මේ ආදින. දැන් මේවා කොයි විදිහටද ඔබ ග්‍රහණය කරගෙන තින්නේ? ඔවුන් සම්බන්ධයෙන් අපි කවිය පැත්තට හැරෙන්න කලින් ඔවුන්ගේ විශේෂතා මොනවද? දැන් උන් කොන් වෙලානේ ඇත්තටම හුඟක් වෙලාවට දැන් හුඟක් වෙලාවට නෙවෙයි ඇත්තටම මේ ඡන්දේ පොඩ්ඩක් ගන්න විතරයි ඔවුන් යූස් කරන්නේ. ඒ අපාවිච්චි වෙන්නේ ඒ සඳහා පමණයි. ඡන්දෙට විතරක් කඳුකරය වතුකරය ඇතුළු ඔවුන් සමග සම්බන්ධතා පවත්වනවා. ඡන්ද පොරොන්දු හැමදාම ඔවුන්ට තියෙනවා. හැබැයි ඔවුන්ගේ ප්‍රශ්න එකක්වත් විසඳිලා නැහැ. මේවා සම්බන්ධයෙන් මොන වගේ මේ ගවේෂණශීලී දේවල්ද පෙන් ශ්‍රී ලංකා සංවිධානය කරලා තියෙන්නේ? ඇත්තටම ගත්තොත් 1840 ගණන් වල වෙනකොට ඒ කාලේ 1800 ගණන් මුල් දශකයේ ඉන්දියාවේ දකුණු ඉන්දියාවේ විශාල ඉන්ඩෝරයක් ආවා. ගොවිතැන් බිම් ගොඩාක් පාළු වුණා.
ඊළඟට එහෙ ගොඩක් තිබුණේ එකම පුද්ගලයෙක්ට අයිති විශාල ඉඩම්. ඒවා වැඩ කරපු අය තමයි ගොඩක් හිටියේ. මේ විශාල අර්බුදය වෙලාවේදී ඒ මිනිස්සුන්ට ජීවත් වෙන්න විදිහක් නැතුව හිටියේ. ඒ වෙලාවේදී අපේ රටේ උඩරට ජනතාව සහ සිංහල ජනතාව ප්‍රතික්ෂේප කළාත් ඒවත් වල වැඩ කරන එක. අපේ ආර්ථික අපේ තිබිච්ච ජීවිත රට අනුව අපි තව කෙනෙක් යටතේ වැඩ කරේ නැහැ. ඊට පස්සේ බුරුතු පිටින් තමයි දකුණු ඉන්දියාවෙන් මේ ජනතාව අරගෙන ආවෙත් සමහර කට මන්නාරමට ගෙනල්ලා එතනින් බස්සලා අපි දන්නවා මන්නාරමේ ඉඳලා මාතලේ නුවර එළිය බදුල්ල දක්වා පයින් තමයි ගෙනල්ලා තියෙන්නේ. ඒ එන ගමන් විශාල පිරිසක් මැරුණා. ඒ මැරිච්ච අය වලලපු තැන් තාමත් හඳුනා ගන්න පුළුවන් තැන් තියෙනවා. මේ මෑතකදී තිබුණා මන්නාරමේ ඉඳලා නුවරට එවැනි නුවර එළියට එවැනි පාගමනක්. ඒකදී ඒ තැන් ස්මරණය කළා. එතකොට මේගොල්ලෝ ගෙනාවේ සමහරක් වෙලාවට කිසිම වැටුපක් නැහැ ඛණ්ඩ දෙනවා කියන එක මත පමණයි. ඊට පස්සේ ගෙනල්ලා මේගොල්ලෝ වැඩ කරනකොට මේගොල්ලන්ට තමයි ওই ලයිම් හැදුවේ. ලයින් ගෙවල් තමයි ලයිම් උනේ. ඔමායක් කිව්වා හරියට හරි සමහරක් ගෙවල් තියෙනවා අවුරුදු 150කට වඩා පරණයි අද වෙනකන් කිසිම වෙනසක් කරන්න දීලෙත් නැහැ දෙන්නෙත් නැහැ. අපි පහුගිය දවස්වල ගම්මැද්ද ඔස්සේ මේවා ඇත්තටම මේ පුදුම හිතනවා මේ ඉවනි කොටසක් අපේ රටේ තවමත් ජීවත් ඉන්නවද කියලා. කැසිකිලි පහසුකමක්වත් නැති සමහර වෙලාවට මට පුදුම හිතුණා එකම වත්තට එකම වැසිකිළියයි. නමුත් උන් ජීවත් වෙනවා. මේගොල්ලෝ මේ 1841 දක්වා ආපු අයගෙන් 70000ක් මරුණා කියලා කියනවා. 41 ඉඳලා 49 දක්වා ගෙන ආපු අයගෙන් 90000ක් මරුණා කියලා කියනවා. එතකොට 880 දී අපේ කෝපි වගාව විනාශ වෙලා යනවා. ඊට පස්සේ මේගොල්ලෝට පඩි තිබුණෙත් නෑ ඒ කාලේ. පඩි නෑ. ඒ කාලෙත් පඩි නැතුව අර කිව්වා වගේ කෑමට තමයි වැඩ කරන්නේ. දැන් ඔබ කිව්වා වචනයක් පඩි කියලා. ඔබ දන්නවා පඩි කියලා වචනේ හැදුනේ වත්තෙන් කියලා. පඩි කියන්නේ වැටුප් ගෙවන දවසට කංකානම් ඇවිල්ලා උදේට අර මේ ටකඩේ ගහලා කියනවා පේඩේ කියනවා. පේඩේ කියන එක තමයි අපි පඩි බවටපත් උනේ. ඒගොල්ලන්ගෙන් අපිට ආවේ. එතකොට ඔයා කිව්ව හරියට හරි. ඒ වගේම දැන් මට මෑතකදීත් කිව්වා අපේ රාධකෘෂ්ණන් නැමැතිතුමා ඉපදිච්ච ගේ තාම ඒ විදිහටම තියනවලු. මෑතකදීත් මට සහෝදරයෙක් කිව්වා අපිට කවි කියපු සහෝදරයෙක් කිව්වා ඒගොල්ලන්ට නාන්න පොඩි කෑල්ලක් වෙනම හදාගත්තා කියලා ආරංචි වෙලා ටකරන් ගහලා පවෙන් දාවිලා කිව්වලු කඩන්න කියලා. මේ මෑතකදී. ඉතින් මූලික මිනිස් අයිතිවාසිකම් නැති තත්වයකට වුන් පත් වෙලා තියෙනවා කියලා අපිට S2 අපිට ඒක පේනවා. ඉතින් එහෙම මහා දුක්ඛ දෝමනස්යන් දරාගෙන මේ 7 වෙනි පරම්පරාව මම හිතන්නේ වතුකරේ ඉන්න ඒගොල්ලෝ ජීවත් වෙමින් තවමත් මේ තේගස් අස්සේ මැරී වැටෙනවා, ඇවිදිනවා, යනවා එනවා. ඒගොල්ලන්ගේ ජීවිතේ ඔය දුක්ඛ දෝමනස්යන් තමයි ඒගොල්ලන්ගේ කවිවල තියෙන්නේ. දැන් උදාහරණයකට මුල්ම කාලේ මේ පිළිබඳව තාම හොඳින් ගවේෂණය කරගෙන තමයි තිලකරාජ් මන්ත්‍රීතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා එයා කිව්වේ මුලින්ම තිබුණේ ජන කවි. ඒ කියන්නේ දැන් ආපු අයට මුල් කාලේ ලියන්න කියන්න මොකුත් නැහැ. පාසල් නැහැ. සාමාන්‍ය ලියන්න අරන් තියෙන 1900න් පස්සේ පාසල් වගේ පටන් අරන් තියෙන්නේ. එතකොට මුල් කාලේ තිබුණේ ජන කවි. ඒගොල්ලන් හිතට එන දේ කියනවා. ඒ කියපු ජන කවිවල තියෙන්නේ අද ලියන කවිවල තියෙන්නේ එකම දුක. එකම දුක. ඒ වෙනසක් උනේ නෑනේ. වෙනසක් කරන්න උනන්දුවකුත් නෑ. දැන් මට එක කවියක් අපිට හම්බුණා මේ පැතුම්ලා අපිට. ඒකේ කියන්නේ මේ තේගස් කප්පාදු කරන පිහිය වැටිලා මගේ කකුල කැපෙනවා. ඒ කැපිච්ච කකුලෙන් ගලපු ලේ පොළොවට එකතු වෙලා ඒකෙන් තමයි තේ වැක්කිරුවාම මේ රතු පාට ආවේ කියලා. ඊටාම සංවේදී ඒ සිතුවිල්ල මිනිස්සුන්ට දුක කියා ගන්න දැන් පුල්ලේ කාමරේ කවි තියෙනවා. දරුවෝ නලවන ඊළඟට ඒගොල්ලෝ වතුර ගේන්න ගියාම තියෙන සමෝපක දැන් ඔයා අහුව ලස්සන තන මට අතර ඒක මිස්සුණා. දැන් වතුකරේ කවිය ගත්තාම ඒ කාලවලදී ඒ කාලේ ඒගොල්ලන්ට බලපාන ප්‍රශ්න තමයි ලියවිලා තියෙන්නේ. දැන් 65 ආණ්ඩුවේ සිනමා ශාස්ත්‍රීය ගිවිසුම යටතේ 62 ආණ්ඩුවේ මම හිතන්නේ සිනමා ශාස්ත්‍රීය ගිවිසුම යටතේ ලංකාවෙන් පිරිසක් ඉන්දියාවට යවන්න තීරණය කළා. පිරිසක් ලංකාවේ තියාගන්න තීන්දුව කරා. එතකොට තාත්තා යනවා අම්මයි පුතයි ඉන්නවා. නැත්නම් අම්මයි දුවයි යනවා තාත්තා ලංකාව විතර වෙනවා. ඒකෙදි ලියපු කවි තියෙනවා අපි ඔය වෙන් කරන්න එපා. අපි ඔය දෙකට කඩන්න එපා. අපි එක පවුලක්.
අන්තික දැන් හුඟක් කවි ලියන්නේ අපිට වතු දෙමළ කියන්න එපා. අපිට ඉන්දියාවේ අපි දැන් ලංකාවේ. අපි ඉපදුනේ ලංකාවේ. අපේ තාත්තා ඉපදුනේ අපේ මුත්තල තමයි ඉන්දියාවෙන් ආවේ කියලා. එතකොට තව කාලෙකදී තියෙනවා සම්පකාර 70 72 තියෙනවා කවි සම්පකාර පොලිමේ භූමි තෙල් ටික ගන්න ගියාම තියෙන ප්‍රශ්නේ. ඒ ටික ගන්න ඒගොල්ලෝ කොච්චර දුර පයින් යනවා. සම්පකාරේ තියෙන්නේ වත්තෙන් එළියේ. එතකොට මේ වගේ දැන් අපි මෙහි හැම ගෙදර අපි කියනවා හැම තැනටම 90ක් අපි විදුලි බලය දුන්නා කියලා. හැබැයි වතුකරේ තවමත් තියෙනවා විදුලි බලය නැති කුප්පි ලාම්පු පත්තු කරන ගෙවල්. වතුර ටිකක් පුණු කරගන්න වා කියන වගේ වැසිකිලි නැහැ. හදා ගන්න දෙන්නේ නැහැ. සමහර දේශපාලඥයෝ විමත් දෙකට අය වය වලින් පොඩි කොන්ක්‍රීට් පාරවල් දාන්න යනවා. නමුත් වතුකරේ ඒවට ඉඩ දෙන්නේ නැහැ. ඒ භූමිය සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. ඔය ඒගොල්ලෝ කියනවා ඒ කියන්නේ සමාගම් කියන මේවා අපිට අයිති ඔයගලන්ට සංවර්ධනය කරන. ඒක වෙනම රටක් වගේ එක. ඉතින් මේ මිනිස්සුන්ගේ ජීවිතවල අවුරුදු 200ක් නෙමේ තව 200ක් යනකම් මට පේන්නේ මේ දුකමද තියෙන්නේ. මොකද මේක මෙතෙන්දි මේ පාවිච්චි වෙන්නේ ඡන්දය සඳහා මොකද ඡන්දයිතිය තියෙනවනේ. ඒ සඳහා විතරම මොකද මේ දුක විකුණන්න හරි ලේසි. මොකද හරි ඊළඟ ඡන්දෙදී අපි මේවට ඔක්කොටම විසඳුම් ලබා දෙනවා කියලා තියෙනවා. කියනවා පඩිය වැඩි අපි දන්නවනේ මේ ඔවුන්ගේ මේ දෛනික වේතනය සඳහා මොන සටනක් ඔවුන් අරගෙන ගියාද මං හිතන්නේ ඒකේ වෙනසක් මහ ලොකුට සිද්ධ වුණා කියලා. නෑ දැන් රුපියල් 1000 වැඩි කරපු එකත් ඒක තාමත් මං හිතන්නේ සාර්ථක වෙලා තියෙනවා කියලා. දවස් කීයද වැඩ කරන්න දෙන්නේ ඒගොල්ලන්ට? මාසෙට දවස් 6යි 7යි 8යි සමහරක් වෙලාවට වැඩ කරන්න දෙන්නේ. ඒකනොත් දලු ටික කඩාගෙන ආවට පස්සේ වතුර බරට කිරන්න ඕනේ. මේවා කරන්න ඕනේ. පුල්ලේ කාමරේ හිටියොත් ඒකටත් ප්‍රශ්න කරනවා. ඉතින් මේ පුදුම මේ කියන්නේ පාසල් පද්ධතිය හරි දැන් පැතුම් ගිය මාසේ රත්නපුරේ දෙමළ පාසල් වලින් සාමාන්‍ය පෙළ සමත් වෙලා තියෙනවා විෂයන් 9ටම ඒ සාමාර්ථ අරගෙන. හැබැයි කිසිම ළමයෙක්ට රත්නපුරේ දෙමළ භාෂාවෙන් වෛද්‍ය කියන්නේ සයන්ස් මැත්ස් කරන්න ඉස්කෝලවල නැහැ. වෛද්‍ය මේ දෙමළ භාෂාවේ. අර හොද්දටම පාස් වෙච්ච ළමයාත් කරන්න ඕනේ ආර්ට්ස් විතරයි. ඒක අපිට හිතාගන්න බැරි තරම් අසාධාරණයක්. මේක කවුරුත් මන් දන්නේ අය කියන්නේ නැති කියලා. රත්නපුරේ එකම එක පාසලක්වත් නැහැ උසස් පෙළ මේ සයන්ස් සහ මැත්ස් කරන්න පුළුවන් පාසලක්. දෙමළ භාෂාවේ. ඉතින් මේ ළමයට කොළඹ එන්න තැනක් නැහැ. ඇවිල්ලා ඉන්න තැනක් නැහැ. කවුද බාරගන්නේ මේ ළමයිව? කොහොමද කරන්නේ? මම ඒක කියන්නේ අපිට ඒ නමයක් ගන්නවා කියන එක මම හීන 7කට එහා තියෙන්නේ. හැබැයි ළමයි දුක් විඳලා කොහොම හරි ගන්නවා. මේ පැතුම ඇවිල්ලා කිව්වේ ඇඟ හිරිවැටෙනවා කිව්වා ඒ ළමයි කියන විදිහට ඒක. හිතා ගන්නවත් බෑ. ඊළඟට තව සිද්ධියක් කිව්වා දැන් අපි දන්නවනේ වත්තේ මහත්තයා ගැන. වත්තේ මහත්තයා ගැන යම් චිත්‍රයක් තියෙනවා ඒගොල්ලන්ගේ ඔළුවේ. ඒ වෙලාවෙත් ලියලා දුන්නලු කවියක් වත්තේ මහත්තයා ගැන. හැබැයි මේ අය අපි ගෙනල්ලා මුණ ගැස්සුවෙත් ඒ වත්තේ මේ වතු අධිකාරිතුමා සහ ඒ කට්ටිය. ඊට පස්සේ පැතුම් ඇහවලු මේ වත්තේ මහත්තයා ගැනත් කවියක් තියෙනවා කියන්නද කියලා. ඊටාම යහපත් ගෞරවනීය වතු අධිකාරිවරයෙක් එතුමා ප්‍රශ්න නැහැ කියන්නේ. යාගේ කවියනේ කියන්නේ අපේ ගැන ලිව්වට කමන්නේ නැහැ. අපිට අපිව විවේචනය කරලා කමන්නේ නැහැ. කියන්න දෙන්න කිව්වලු. ඉතින් කිව්වලු. ඒකෙත් කියන්නේ මේ අපිව පීඩාවට පත් කරන්න එපා කියන එක මේකෙත් තියලා. එදත් කිව්වා ඒක අදත් කියන්නේ. ඔයා කිව්වා හරි. හරි. ඔව්. පැතුම් අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ මේ අත්දැකීම්. මොකද දැන් අපි සමහර වෙලාවට වෛද්‍යවරයෙක් ගෙනාවම සායනික අත්දැකීම් අහනවා වගේ තමයි. අපි මේ උඩින් ගිහිල්ලා සාමාන්‍ය දවස් දෙකක් බලනවා වගේ නෙවෙයි. මේක විශාල සංවිධිත පරිශ්‍රණාත්මක කාර්යයක්නේ. මොනවද අත්දැකීම්? අතන මායා මේ අපි මුලින්ම අපිට මේ වැඩසටහන ආරම්භ කරනවත් ප්‍රධානම අභියෝගය වුණේ මේ කවි හොයාගන්න එක. ඉතින් ඒ අභියෝගය ජය ගන්න අපි පොඩි සලස්මක් හැදුවා. අපි හිතුවා ඒ වතු වලට ගිහිල්ලා. ඒ වතු වලට ගිහිල්ලා ඒ ප්‍රදේශවලට ගිහිල්ලා වැඩමුළු පවත්වලා ඔවුන්ගෙන්ම කවි හොයාගන්න එක තමයි සාර්ථකම වැඩසටහන කියලා. ඉතින් අපි අතන මේක අපි හිතුවටත් වැඩි සාර්ථක වුණා. සහ අපි හිතුවටත් වැඩිය විශාල අත්දැකීම් ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් වුණා. ඒ අත්දැකීම් අපි හිතන්නේ වෙනම පොතක් අපිට පුළුවන් පළ කරන්න ඒ අත්දැකීම් වලින්. දැන් මේ සභාපතිතුමා කිව්වා වගේ ඒක අත්දැකීමක් පමණයි ඒක අපි ඒක සිදුුනේ මේ අලුපර වත්තේ අලුපොල වත්තේ වතු අධිකාරී නරේෂ් සාබන්දු මහතා එතන අපිට ගොඩක් සහයෝගය ලබා දුන්නා. දැන් ඒ එතන තිබුණ වැඩමුළුවේදී සමහර අය ඇවිල්ලා හුඟක් අය ලියලා දුන්නේ ඒ වත්තේ තුලම උන්ට බලපාන ගැටලු ගැන. ඒ කවි වලින් තමයි මේ වතු අධිකාරියන් පවා ඒ කළමනාකරන මේ මණ්ඩලය පවා දැනගත්තේ මේ වගේ ගැටලු මේ වත්තේ තියෙනවායි කියලා. අපිටත් හරි ඒගොල්ලොත් කිව්වා අපි මෙච්චර කාලයක් හිටියේ නෑ මෙහෙම ප්‍රශ්නයක් මේ වත්තේ තියෙනවා. අයි උතන තියෙන විශේෂත්වය පැතුම් මේගොල්ලෝ කතා කරන්නෙම නෑනේ. ඔව් කතා කරන්න බයයි. මේ කවිය තමයි ඒගොල්ලගේ මෙවලම. මේ කවිය හරහා ඒගොල්ලෝ
හැමෝම Tamanට තියෙන ප්‍රශ්න කතා කරන්න පටන් ගත්තා. ඉතින් ඒ කවි දැක්කම මේ නිලධාරි මණ්ඩලෙත් පුදුම වුණා මේ වගේ ගැටලු තියෙනවද? ඔවුන් මේ වෙලාවෙ ඉදිරිපත් වුණා මේ ගැටලු වලට විසඳුම් ලබා දෙන්න. ඒ වගේ විශාල ගැටලු. අපිට එක අවස්ථාවක් මතකයි ඒ කියන්නේ තවත් ලස්සන කවියක් අපිට හම්බුණා මේ ඒ වත්තේම ඒ වත්තේ කියන්නේ බොහොම අධ්‍යාපනයේ ලොකොට ඉහළට ආපුවා නෙමෙයි. අපි දන්නවා මේ හයිකු කවි කියලා අපි මේ දැන් ඉගෙන ගන්නවා දැන්. අපි ඒ අය මම හිතන හයිකු කවියක් කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැහැ. නමුත් ඒ හයිකු මට ඒ කියන්නේ ඒ වගේ කෙටි කවි විශාල වශයෙන් අපිට හම්බුණා. ඒකත් අපි මම හිතන්නේ හැමෝම අධ්‍යයනය කරන්න ඕන දෙයක්. එක කවියක් මම මතකයි මම මීට ඉස්සර ප්‍රසන්නකුත් කිව්වා මේ එක ගෑනු ළමෙක් එකක් ඉදිරිපත් කළ කවියක්. ඒකේ අර්ථය තමයි කඳුළු වතුරයි මුහුදු වතුරයි හුඟක් සමානයි එක වගේ. ලුණු රසයි හුඟක් සමානයි. හැබැයි අපේ වත්තේ හුඟ දෙනෙක් විශේෂයෙන් මේ ගෑනු ළමයි හුඟ දෙනෙක්ම මුහුදු වතුර දැකලා නැහැ. හැබැයි අපි උපතේ ඉඳන්ම කඳුළු වතුර දකිනවා. ඒක තමයි කවිය. ඉතින් ඒක හරි සංවේදී වුණා. අපි හිටපු අයත් හිටපු අයත් හැමෝම සංවේදී වුණා. ඉතින් අපි හිතුවා මේ අපේ වැඩසටහනේ සාර්ථකත්වය තමයි මේක. ඉතින් ඔවුන්ගේ ගැටලු ඔවුන්ගේ සිතුම් පැතුම් ඉදිරියට අරන් යන්න පුළුවන් නම් විශේෂයෙන්ම මේ සබතුන්ත් කෝ වගේ මේ අපේ සාහිත්‍යයට කොහොමත් අපේ රටේ තුල තැනක් ලැබෙන අඩුයි. ඉතින් ඒ අතරේ විශේෂයෙන්ම මේ වදුකරේ සාහිත්‍යයට ලැබෙන ඉඩ කඩ ඉතාම අඩුයි. විශේෂයෙන්ම අපි මේක වරද්දක් කියනවා වගේ නෙමෙයි. නමුත් මාධ්‍ය තුල සිංහල මාධ්‍ය තුල කොහොමත් මේන් ස්ට්‍රීම් එක තුල දෙමළ කවියට ඉඩක් නැහැ. සාහිත්‍යයට ඉඩක් නැහැ. දෙමළ මේන් ස්ට්‍රීම් මීඩියා කියන්නේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුලත් මේ වතුකරේ කවියට තවත් කොන්වීමක් විශේෂ කොන්වීමක් වෙලා තියෙනවා. ඒක තමයි ඒගොල්ලෝ තමයි වැඩියෙන්ම යටපත් වෙච්ච කොන් වෙච්ච කවිය. ඉතින් මේක එළියට ගැනීමෙන් අපිට ඔවුන්ගේ ප්‍රශ්න ඔවුන්ගේ සිතුම් පැතුම් අවබෝධ කරගන්න පුළුවන් හැකියාවක් ලැබෙයි කියලා අපි හිතුවා. ඒක ඒ විදිහම සිද්ධ වෙනවා. මම හිතන්නේ තව උදාහරණ ගොඩාක් තියෙනවා මම ඉස්සරහට කියන්නම්. විශාල ඒ විතර නෙමෙයි මම හිතන්නේ අපිට දැන් අධ්‍යාපන රත්නපුර අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සබරගම් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉල නිලධාරීන් මේකට සතුටු වෙලා විදුහල්පතිවරු අපිත් එක්ක වැඩ කළා. අපෙන් ඉල්ලීමක් කළා තියෙනවා හැම වත්තකටම එන්න කියලා මේ දරුවන්ගේ මේ කරන්න. මේ වෙනකොට අපි ඒ කටයුතු සංවිධානය කරන අපිට රත්නපුර සබරගම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමාගෙන් පූර්ණ සහයෝගය වෙනුවෙන් ලැබෙනවා. හොඳයි. හිතකතුනි දැන් අපි අර වතුකරය කඳුකරය කියන වචන වලට ආදේශකයක් විතර මලයිග නේද? මලයිග කියන වචනය. මලයිග කියන වචනේ කොයි විදිහටද හැදුනේ කියන එකත් දැනගෙනම අපි පුංචි විරාමයකට යන්න හදන්නේ. මලයිග කියන්නේ කඳුකරය කියන එක තමයි. කඳුකරය කියන එක තමයි. ඔවුන් පාවිච්චි කරන වචනේද? ඒක තමයි. ඒගොල්ලෝ කියන්නේ අපිට කඳුකරය කියන්නත් එපා, වතුකම්කරු කියන්නත් එපා, දෙමළ සම්බය සහිත කියන්න එපා, දෙමළ සංක්‍රමණිකෝ කියන්න එපා. අපි මලයිග. අපි මලයිග ජනතාව. අපි ඒ වචනේ ඉස්සරහට ගෙනියන්න ඕනේ දැන්. ඒගොල්ලන්ට කරන ගෞරවයක් ඇති. ගෞරවයක් විදිහට. අපි අද කතා කරමින් ඉන්නේ හිතවතුනි මේ මලයිග හේවත් ඔබ දන්නා මේ වතුකරේ කවීන්ගේ පද්‍ය නිර්මාණ ගොනුගත කිරීමේ ක්‍රියාවලියේ පෙන් ශ්‍රී ලංකා සංවිධානය ආරම්භ කරලා තියෙන මේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අපි මේ පිළිබඳව ටිකක් වැඩිදුර විස්තර මේ විරාමයෙන් අනතුරුව ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. ජාතික මෙහෙවර. The Sri Rahula College Karugasura proudly organizes the Cricket Carnival and Trade Fair. Educational, entertainment and shopping needs all in one place. Fun games for everyone on the 17th and 18th February at college grounds. For more details, call Danushka on 0777 937638. Media sponsors TV1 and News First. යම්කිසි පාර්ශවයකට රටේ බලය ලබා ගැනීම සඳහා ඉන්දියාව චීනය සහයෝගය වැදගත් වෙනවා. වර්තමාන අපේ දේශපාලන පරිවර්තනයට ඔවුන්ගේ සහාය ඔවුන්ගේ භූමිකාව වැදගත් වෙන්නේ. ඔබ විශ්වාසයෙන්ද කියන්නේ චීනය ඉන්දියාව මේ බලතුලනය ඔබට සමනය කරන්න පුළුවන් කියලා? මිලදී ගන්න නායකයන්ට මේක බැලන්ස් කරන්න බැහැ. කවර හෝ ජාත්‍යන්තර යුද ගැටුමක ස්ථානයක් බවට පත් නොකිරීම අපේ වගකීම. ජාතික ජනබලවේගයේ නෙමේ ජවිපේ හිටිය මතය වෙනස් වෙන්න ගන්නේ කොතනද? මම දැක්ක ඔය ඉන්දියානු ව්‍යාප්තවාදී කියලා පන්තියක්. මම මූලික පන්ති පහ කරා. එතකොට ඒ පන්තිය තිබුණේ නැහැ. මුහුණට මුහුණ අද රාත්‍රී 10:30ට. Autovision, Saturday 7:30 p.m. මිස් පූජක මිස්කේත මේ කඩේ.
පූජා රඝුවර. සෝරි මැඩම් මේ වෙලාවේ මට පොඩ්ඩක් අඳුර ගන්න බැරුණා. අර අපේ ගොල්ලෙක් තමයි කිව්වේ මැඩම් අවලා කියලා. මම ආසයි මැඩම් එක්ක වැඩ කරන්න. තවමත් මගේ දෛවය මට නපුරු. අතීතයේ අඳුරු හිමිනලි තාමත් මගේ ජීවිතය අහුමුළු වල තියෙනවා. ඔයාව කියන තරම් එයාව අන්දන්න රවට්ටන්න ලේසි නෑ. වෙලාවක ඔයාව පිස්සෙන් එලවලා දාන්න බැරි. ඔයා වරදක් කළාද නැද්ද කියලා මම හිතුවට වැඩක්. තමන් වරදක් කළාද නැද්ද කියන එක තමන්ට හිතෙන්නේ. නීල පබලු අද රාත්‍රී 9ට සිරස ටෙලිතිරයෙන්. ජාතික මෙහෙවර. හොඳයි අද දවසේදී මේ කතාබහ මං හිතනවා ඔබේ චින්තන ධාරාවට වෙනස් ආකෘතියක් ගෙන ඒවි කියලා. අපේ පරමාර්ථයත් ඒකමයි ජාතික මෙහෙවරෙන්. දැන් ශ්‍රී ලංකාවට ඇවිල්ලා අවුරුදු 200ක් සම්පූර්ණ වුණත් මේ දක්වා පුරවැසි භාවයත් උන්ට අහිමි කියලා අපි යෝජනා කරනවා. පොඩ්ඩක් හිතන්න බලන්න. හැබැයි අපි දන්නවා දැන් මේ කියනනේ මේ මැතිවරණ වසරක් පැවැත්වෙන්නේ කියලා. මේ අපි ගත කරන්නේ මැතිවරණ අවුරුද්දක කියලා. ඉතින් මැතිවරණයකදී විතරක් තීරණාත්මක සාධකයක් බවට ඔවුන්ගේ චත්ත සම්භාවිතාව පත් වෙනවා කියන එකත් මේ වෙලාවේදී අපි කනගාටුවෙන් කියන්න ඕන. එතකොට මේ පුරවැසි භාවය සහ අනිකුත් අයිතිවාසිකම් දෙන්න ඉන්දීය සම්භාවයක් සහිත වතුකරේ මේ ජනතාවට මලේග දමිල කියන නාමය ලබා දෙන්න කියලා රජයට ඉල්ලීම් 20කට ආසන්න සංඛ්‍යාවක් කරලා තියෙනවා කියලා අපිට අනචර මම මේ කියන දත්ත මම හිතන්නේ යවත් කාලීනයි කියලා. ඒ නිසා මේ කඳුකර දෙමළ ජනතාව කියලා කියන්න එපා මලේග කියන නාමය සම්බන්ධයෙන් අපි ජාතික මෙහෙවරෙන් විශේෂ අවධානයක් අපි බලන් ඉන්න දැන් විශ්වාස කරනවානේ බලධාරීන් නිලධාරීන් නිදි නැතුව ඇති කියලා. ඔවුන්ටත් පොඩි අවධානයක් යොමු කරන්න කැමති. ඇතට මේක මාධ්‍යයටත් හොඳ අවස්ථාවක්. අර අපි හැම වෙලාවෙම කටපුරුද්දට සහ කලපුරුද්දට කියන කඳුකරේ එහෙම නැත්නම් වතුකරේ කියන ප්‍රශ්නය අයින් කළා. ඒ වචනේ නාමය අයින් කළා. වතුකරේ කියන එකට ඕන් කැමති නැහැ. කැමති නැහැ. අපි මේ කතා බහ කරමින් ඉන්නේ පෙන් ශ්‍රී ලංකා සංවිධානය සමගින් මට ඇත්තටම අමතක වුණා උපුල් ජනක ජයසිංහ මහත්මයා සභාපතිතුරේ කටයුතු කරන මේ පෙන් ශ්‍රී ලංකා සංවිධානය ගැන අපි හොඳටම දැනගත්තා. මේක ලාභ නොවන සාහිත්‍ය සංවිධානයක් කියලා කියනවා. එතකොට සාහිත්‍ය ප්‍රගමනය සහ වාචනය නිදහස වෙනුවෙන් අපි ඔබට ඒ පිළිබඳව මතක් කළා. පෙන් ශ්‍රී ඉන්ටර්නැෂනල් වල ශ්‍රී ලංකා ශාඛාව. පෙන් කියන වචනේ තේරුමත් පොඩ්ඩක් පැහැදිලි කරගත්තා නම් හොඳයි නේද? පෙන් කියන්නේ ඔය ඒක අතන ආරම්භ කළා තියෙන්නේ ඒ කියන්නේ පොයට් පොයම් එසේ නවල් කියන ඒ තුන එකතු වෙලා. නමුත් මේ වෙනකොට හැබැයි ඉතින් එහාට ගොඩක් වුන් ගමන් කරලා තියෙනවා. දැන් මේ වෙනකොට නාට්‍ය රචකයින්, තිර රචකයින්, චිත්‍ර ශිල්පීන් සාහිත්‍යයේ සියලුම අංග ඇතුළත් වෙන විදිහට මේක ව්‍යාප්ත වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි අපිට හැමෝටම ඇතුළත් වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. දැන් අපි මම හිතන්නේ ලබන වසරේ අපි චිත්‍ර ශිල්පීන්ගේ එකමුතුකුත් කරනවා ආසියානු චිත්‍ර ශිල්පී එකමුතුකුත් මේ ඒ ලැබුණ අවස්ථාවින්ද. ඇත්තට මම ඉස්සලා කියාගෙන ආව එකට තව දෙයක් ඇතුළත් කළොත් ඇත්තටම මේ අපි දැන් මේ වෙනකොට අපි කවි එකතු කරගෙන තියෙනවා 150ක් පමණ. 150ක් මේ එකතු කරගෙන තියෙනවා. ඒ මොන ප්‍රදේශවලින් දැන් රත්නපුරේ ගැන කියුණා. රත්නපුරේ නුවරඑළිය බදුල්ල එතකොට නුවර වගේ ප්‍රදේශවල අපිට ඔවුන් සමග වැඩමුළු කරලා අපිට දැන් මේ 150ක් 200ක් පමණ කවි එකතු කරගෙන ඒ අර ජන කවි ගොන්නට වැටෙන ඒකද නැත්නම් මේගොල්ලෝ ලියන්නේම නැද්ද? අඩු ගානේ ওই බිත්තිවල තියෙනවා. අපි ඇත්තටම මේකට තේරවගත්තේ අපි සීමාවක් දාගත්තා. පැරණි කවි එකතු කරන්නේ නැහැ. දැන් ඉන්න තරුණ කවීන්ගේ දැන් ලියන කවි තමයි එකතු කරන්නේ කියලා. මොකද ඒගොල්ලන්ට ඒක ධෛර්යයක් වෙන හින්දා. ඉතින් අපිට ඒ වතුවල හම්බෙච්ච ඒ ප්‍රදේශවල හම්බෙච්ච තරුණ කවීන්ගේ කවි එකතුවක් තමයි අපි ගාව දැන් තියෙන්නේ. අපිට ඒකට ගොඩක් උදව් වෙනවා ඒ කවි තෝරන්න තිලකරාජ් මන්ත්‍රීතුමා, ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ අනු සිවලිංගම් කතිකාචාර්යවරිය, ඒ වගේම තව බොහෝ දෙනෙක් අපිට උදව් කරනවා. ඉතින් ඒක දැන් අපිට කවි 150ක විතර 200ක වගේ එකතුවක් තියෙනවා. අතන මේ කවි එකතුවත් දිහාත් බැලුවම අපිට විශාල අත්දැකීම්, ඒ කියන්නේ මම හිතන්නේ මේ සමාජ විශ්ලේෂණයකට සුදුසු අත්දැකීම් රාශියක් ඒ තුල තියෙනවා. මම හිතන්නේ ඒ කවි දැක්කම අපිට හිතා ගන්න පුළුවන් මේ කවි කඳුකරේ තරුණියන්ගේ දැන් තියෙන අදහස් ගැන චිත්‍රයක් වගේ මැවිලා පේනවා. මම හිතන්නේ මම ලොකු එකතුවක් නෑ කවි 150ක. නමුත් ඒ කවි වලින් අපිට දැනෙච්ච ප්‍රධාන දෙයක් තමයි මේ කවිවල මාතෘකා. හරි විශේෂයි. ඒක තමයි අපි අපේ විශේෂයෙන්ම මේ සිංහල කාව්‍ය තුළ වැඩි වශයෙන් අපිට හම්බෙන්නේ ආදර කවි. ආදර කවි. ඒ වගේම නමුත් මේ කවි එක තුළ ආදර කවි අවමයි. ප්‍රේමය පිළිබඳ කවි නැහැ කිව්වොත් දැනට නම් අපි ලැබිච්ච කවිවල ඇත්තම නැහැ. ප්‍රේමය පිළිබඳ කවි මාතෘකාවක් අරගෙන නැහැ. ඒ වගේම දේශපාලනය.
අපි දන්නවා දේශපාලන විප්ලවකාරී අදහස් තරුණ කවියන්ගේ හැමතු අනිවාර්යෙන් තියෙනවා. සිංහලත් එහෙමයි, උතුරු ද්‍රවිඩත් එහෙමයි, දේශපාලන අදහස්, මතිපතාන්තර විප්ලවකාරී අදහස් අපි කවි වලින් හැමතිස්සෙම කියවෙනවා. නමුත් මේ කවිය තුල දේශපාලන අදහසුත් අවමයි. මේ කවිවල සම්පූර්ණයෙන් කියන්නේ 100%ක් මගේ තියෙන්නේ ඔවුන් එදිනදා මුහුණ දෙන ගැටලු, ඔවුන්ගේ ජීවිතේ ප්‍රශ්න, ඒ වලින් කොහොමද විසඳෙන්නේ, ඔවුන්ගේ බලාපොරොත්තු, මතු බලාපොරොත්තු ඒව තමයි සම්පූර්ණයෙන්ම චිත්‍රණය වෙන්නේ. ඉතින් ඒකත් විශේෂ අත්දැකීමක්. ඉතින් මම හිතන්නේ ඒ ගැනත් අපේ මම හිතන්නේ මේ වගේ කියොත්තන්ට හිතන දෙයක් තියෙනවා. ඔවුන්ගේ ප්‍රශ්න වලට විසඳුමක් ලබාගෙන දෙන තමයි ඔවුන්ගේ කවිත් ඔවුන් ඒ තුලින් බලාපොරොත්තු වෙන්නේ. මම හිතන්නේ උපුල් මහත්මයා දැන් ඇත්තටම මේ පැතුම් කිව්වාගේ දැන් අපිට සම්බන්ධ වුණාට පස්සේ දැන් කවිය වෙනවා හැමදාම කවිය වෙනවා. දැන් අපි පොත මේ කවිය එන්නේ මොන මාධ්‍යෙන්ද? අපි ගියාමත් අපි එකතු කර ගන්නවා සහ අපි WhatsApp මාර්ගෙනුත් අපිට ඒගොල්ලෝ අපිට එවනවා. දැන් අපි තෝරාගත්ත කවි 20ක් පොත් සිංහල භාෂාවටත් පරිවර්තනය කළා, ඉංග්‍රීසි වලටත් පරිවර්තනය කළා, හින්දි වලට. ඒක කවියම ට්‍රාන්ස්ලේට් කරන්න බෑ. ඒක හරි අමාරුයි. ඒ වචනවලට සාමාන්‍යයෙන් සමහරකට සිංහල වචනත් නැහැ, ඉංග්‍රීසි වචනත් නැහැ. අපි ඒකේ දාලා අදහස තමයි ගන්නෙ. අපි පොතක් මුද්‍රණය කරලා අපි හැමතැනමටම සහ ලෝකයේ පෙන් සෙන්ටර්ස් තියෙන හැම රටකටම යවන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව අපි බලාපොරොත්තු වෙනවා වෙබ්සයිට් එකක් ඕපන් කරලා මේ එන කවි සියල්ලම එකට ඇතුළත් කරන්න. ඕන කෙනෙක් ලෝකේ කියවන්න. අපි හිතනවා අර ඔමයා කිව්වා වගේ මේ සාහිත්‍ය කලාවෙන් තමයි මිනිස්සුන්ට තව කෙනෙක්ගේ දුක දැනෙන්න කියන්න පුළුවන්. ඒක බෝඩ්යක් උස්සන් යනවට වඩා හරි ප්‍රබලයි. පැතුම් කිව්වා වගේ දැන් අපි බැලුවොත් එහෙම දැන් අපේ තියෙනවා උතුරේ තියෙනවා මහවිරු දිනයක්. අපි ඒක සිංහල ලංකාවේ මේ සිංහල අය ඔක්කොම දන්නවා එහෙම දිනයක් තියෙනවා. හැබැයි අපි කවුරුත් දන්නේ නැහැ මලේග කඳුකර දිනය විරුවන්ගේ දිනයක් තියෙනවායි කියලා. ඒක ජනවාරි 10. නමුත් මලේග කඳුකරේ විරුව හැදිලා තියෙන්නේ මේ යුද්ධ කරන්න ගිහලා ආයුධ තරම් නෙමෙයි. අර ගෝවින්දන් ඉඳලා ස්ට්‍රයික් වලදී ඉල්ලීම් ඉල්ලන්න ගිහලා එහෙම නැති වෙච්ච ජීවිත තමයි ඒගොල්ලෝ ස්මරණය කරන්නේ. ඒගොල්ලෝ කොතනකවත් ආයුධ අරගෙන සටන් කරලා අයිතිවාසිකම් ඉල්ලුවේ නැහැ. ඒ බෙදුම් වාදයට එකඟ වුණෙත් නෑ. අපි ගරු කරන්න ඕනේ අත්තට මලේක ජනතාවට ඒ පිළිබඳව. ඕනේ බෙදුම් වාදයට සම්බන්ධ වුණෙත් නෑ. නෑ. පැතොම් කිව්වා වගේ මේ කවි වලින්වත් පාලකයෝ තේරුම් ගන්න ඕනේ මේ අයගේ ඇත්ත දුක මොකද්ද කියලා ඇත්තටම. එහෙම නැතු වුණොත් අපි දන්නේ නැහැ කොහෙට යයිද කියලා. ඒගොල්ලන්ගේ ජීවිත තවත් අවුරුදු 200ක් මෙහෙම යන්නද කියන එකයි. වසර 200ක පැරණි ඉතිහාසයක් තිබුණාට උන්ට මේ කිසිම අයිතිවාසිකමක් නොමැතිවීම අපි මේක මේ ජාතික මෙහෙවරේදී විශේෂයෙන්ම සනිටුහන් කරන්න ඕනේ කාරණාවක්. මේක හැමෝම දන්නවා. මේක නොදන්න කාරණාවක් නෙවෙයි. මේක හංගලා තියෙන එකයි තියෙන ප්‍රශ්නේ. දැන් ඔවුන් වෙනුවෙන් දැන් ඔබ කරන මේ කවි සාහිත්‍ය මේ කටයුත්තේදී ඒ හම්බුණු රසතැන් කතා කරන්න අපි ඊළඟ විනාඩි 20 ඉස්සරහට තියලා. ඇත්තටම උන්ට වෙන්න ඕනේ මොකක්ද කියන එක මේ වෙලාවේ. මොකක්ද දැන් ඔවුන් වෙනුවෙන් දැන් අපි දන්නවනේ විවිධ දේශපාලන පක්ෂ ගහමරාගෙන කොයි විදිහටද ඔවුන් වෙනුවෙන් කටයුතු කරන්නේ. හැබැයි මේවා ඇත්තටම වෙනවද නැද්ද කියලා. ඇත්තටම ඇස් දෙකට පේන දේවල් වලින් අපිට හිතා ගන්න පුළුවන්. ඔවුන්ට විකල්පයක් නැද්ද ඇත්තටම මේ රටේ? මම හිතන්නේ මේ හුස්ම ගන්න තැන ඉඳලම ඒගොල්ලන්ට විකල්පයක් ඕනේ. කියන්නේ මේ මිනිසුන්ට මූලික දේ වතුර. ඒ ටික වුමනා පරිදි නැහැ. දෙවෙනි දේ ආහාර. ඒක නැහැ. තුන්වෙනි එක රැකියාවේ ඒක නැහැ. දැන් ගොඩාක් දරුවෝ වතුකරයේ දරුවෝ ගොඩාක් කොළඹ ඇවිල්ලා මේ පොඩි රස්සාවල් කරනවා. මොකද අර්ථන ජීවත් වෙන්න බෑ. හැබැයි ගෙදර ඉන්න වයසක අම්මයි තාත්තයි දලු කඩන්න යනවා නැත්තම් මොකද ගෙදර ලයිම නැති වෙනවා. වත් එක අවුරුදු දලු කඩන්නේ නැත්තම් ඒ ලයිම දාලා දෙන්න වෙනවා. ඒක නැහැ. ඉඩමේ අයිතිය නැහැ. අවුරුදු 200ක් ඉඳලත් ඉඩමේ අයිතිය නැහැ. ඒ මිනිසුන්ට මූලික පහසුකම් ටික නැහැ. අධ්‍යාපනයේ තියෙන සීමා අපි දැන් දැක්කා. හරි. ඊට පස්සේ ඒ අර ආගමික දේවල් වලදීත් මේ මිනිස්සු ආන්තිකවයි ඉන්නේ. ඒගොල්ලන්ගේ කෝවිලකට මන් දන්නේ සල්ලි දෙනවද ඒවා හැදෙනවද කොහොමද කියලා. ඔයා කිව්වා වගේ එහෙන් ගෙනාපු දැන් ඔයා විශ්වාස කරනවද මන් දන්නේ ඒගොල්ලන්ගේ තියෙනවා දෙවිවරු ඉන්නවා මේ යන්ත්‍ර සූත්‍ර වලටත් දෙවිවරු ඉන්නවා. හැබැයි ඒවා නැහැ. ඊළඟට එක සාන්තුවරයෙක් ඉන්නවා ඒගොල්ලන්ගේ. එයා කැලේට අධිපති සාන්තුවරයා. අර රොබින් හුඩ් එකේ ඉන්න එක්කෙනා වගේ ඒව අදහිල්ලක් තිබුණා. ඒක හපුතලේට අදාළ පල්ලියක් තිබුණා. ඒකේ කුරුස නැහැ. ඒකේ මුකුත් නැහැ පිළිම. හැබැයි ඒගොල්ලෝ ඉන්දියාවෙන් ගෙනාපු දෙවි කෙනෙක් යා. දැන් ඒකත් යට වෙලා. ඉතින් ඒ වගේ ඇත්තටම වෙන්න ඕනේ දේ තමයි සිංහල බහුතර අපි මේ අයගේ දුක
තේරුම් ගන්න ඕනේ. මේ අයගේ දුක අවබෝධ කරගන්න ඕනේ. මේ අයගේ දුක බෙදා ගන්න ඕනේ. මේ අයගේ දුක නැති කරන්න අපි ඉදිරියට එන්න ඕනේ. අපිත් කතා කරන්න ඕනේ. ඔයා හොඳ යෝජනාවක් කරා. ඒක මම හිතන්නේ ලංකාවේ සියලුම මාධ්‍ය ආයතන කළ යුතු දෙයක්. ලිඛිත වේවා, මේ කියන්නේ මුද්‍රිත වේවා, විද්‍යුත් වේවා ඕනම එකක අපි කියමුකෝ නුවරඑළිය වත්තක දරුවෙක් ළමයෙක් මොකක් හරි එකට තරුණයෙක් අත්අඩංගුවට ගත්තා කියලා. වතුකරේ තරුණයෙක් අත්අඩංගුවට ගත්තා කියන්නේ නැතුව නුවරඑළිය මලේග තරුණයෙක් අත්අඩංගුවට ගත්තා කියන එක ගෙනියන්න පුළුවන් නම් මේ වැරද්ද හරි ගස්ස ගන්න පුළුවන් හොඳම තැන එතන තමයි. ඔයා තමයි ඒක යෝජනා කරේ. ඒක හරියටම හරි. හැම මාධ්‍යයකම මේක කරන්න ඕනේ. එහෙම කරලා මේ ඒ ගෞරවයක් දෙන්න පුළුවන් නම් අපිට එතනින් හොඳ ආරම්භයක් ඒක ලංකාවේ මේ ජනතාවට කරන්න පුළුවන්. අපි මේ වතුකරේ තරුණයෝ කියලියන්නේ නැතු වතුකරේ පාසල් දැන් වතු පාසල් පිළිබඳ අධ්‍යක්ෂවරයෙක් ඉන්නවා. ඒ කරුණාකර වෙනස් කරන්නේ මලේගේ এডুকেෂන් ඩිරෙක්ටර් කියලා. මලේගේ අධ්‍යාපන අධ්‍යක්ෂ. අන්න එහෙම පටන් ගන්න පුළුවන් නම් ඔයා කිව්වේ මොකද්ද කරන්න ඕනේ කියලා හොඳම දේ එතන තමයි. පැතුම් දැන් අර අපි මේ වැඩසටහන පිළිබඳව කතා කරොත් එහෙම මේ වෙනකොට කවි 150ක් විතර ලැබිලා තියෙනවා කියලා කිව්වා. ඔවුන් ඇත්තටම උනන්දුයිනේ මේ කොච්චර දුෂ්කරතා තත්ත්ව මැද්දේ වුණත් මේ කවිය ආස්වාදය කරන. මොකද මේ තියෙන අමාරුකම් එහෙම නැත්නම් පීඩනය වේදනාව එළියට පිට කරගන්න තියෙන එකම මාධ්‍ය කලාවනේ. ඉතින් ඔවුන්ට එක අතකින් හොඳ ඉඩ ප්‍රස්තාවයක් සඳහා උදා වෙලා තියෙන. මොකක්ද දැන් වැඩසටහනේ අලුත්ම තත්ත්වය? දැන් මේක ප්‍රකාශන මාධ්‍යයට එනවද? අර කිව්ව විදිහට වෙබ් මාධ්‍යයටත් එනවා කියලා කිව්වා. අපි ඉගෙන අලුත්ම විස්තර ටික දැනගමු. ඇත්තටම මම අපිත් හිතුවේ නෑ මේ ජනතාව තුළින් මේ වගේ ප්‍රතිචාරයක් ලැබෙයි කියලා. අපිත් පොඩි චකිතකින් තමයි වතු වලට ගියේ නැත්නම් අය ප්‍රදේශ වලට ගියේ මේ ඔවුන් ගාවත් කවි තියෙයිද? කවි ලියන අය ඇත්තටම ඉන්නවද මේ ඇතුලේ? ප්‍රසිද්ධ කවියෝ කීප දෙනෙක් ඉන්නවා. ඒ ඇරෙන්න මේ සාමාන්‍ය ජනතාව අතරේ කවි ලියන අය ඉන්නවද? කවියෝ ඉන්නවද? ඉතින් අපිත් පුදුම වුණා. අපි එක වත්තකට ගියාම ඒ වත්තේ අපිට සමහරට සහභාගී වෙලා හිටියේ 30 40 දෙනා. ඒ 40 දෙනාම කවියක් රැගෙන ආවා. අපිට හිතා ගන්න බෑ. හැමෝම කවි ලියනවා. ඒ විශේෂයෙන්ම ඒගොල්ලෝ මම දෙමළ ජනතාව තුනත් ඒගොල්ලෝ තුන තියෙන විශේෂයත් තමයි ඒගොල්ලන්ගේ භාෂාවට තියෙන ආදරය. දෙමළ භාෂාවට බොහොම ආදරේ දෙමළ වැසියන්. ඉතින් ඔවුන්නේ දෙමළ කවිය ගැන ඔවුන් විශාල ඇල්මක් තියෙනවා. හැමෝම තමන්ට පුළුවන් විදිහට කවියක් ගෙනාවා. මම පොඩි එකක් ඇතුළත් කරන මේ අපිට මේවර හම්බෙච්ච කවි ගොන්නට පිටින් ගිය දෙයක්. අපි මම ඉස්සෙල්ලා සඳහන් කරා මේ 90 වලින් ගිහලා අපිට සහයෝගය දබා දෙන සොයුරියක් ඉන්නවා කියලා. එතුමිය කියපු දෙයක් මේ මීට අවුරුදු 30කට 40කට ඉස්සරහින් ඉදිරි කලින් ලියවෙච්ච කවියක තියනවලු රුපියල් 16 වැටුප ගැන. අවුරුදු 30 40කට ඉස්සෙල්ලා ලියපු කවියක උන්ගේ බලාපොරොත්තුවක් කියලා තියනවා රුපියල් 16 වැටුපක් අපි ලබා දෙන්න කියලා. ඒ තාමත් ඒක ගැටලුවම ඒ වගේ අර ඒක අපිට හොඳම උදාහරණයක්. ඒ ගැටලුව හැමම තියෙනවා. ඉතින් අපිට ඒ වැඩමුළුවේදී ලැබිච්ච ලොකුම අත්දැකීම තමයි ඒ ප්‍රශ්න ඒ විදියම. ඔවුන් දැන් අධ්‍යාපන ප්‍රශ්නය මෙතුමා කිව්වා වගේ ඒගොල්ලන්ගේ ප්‍රධානම ඉල්ලීමක් තමයි ඔවුන් හරි ධනාත්මකයි. ඔවුන් ප්‍රශ්න මම ඉස්සෙල්ලා කිව්වා වගේ ප්‍රශ්න ගැන කතා කරාට ඒ ප්‍රශ්න වලින් මිරි කියලා ඒකින් අර අවපීඩන ලක් කරලා එහෙම එකක් නැහැ. ඔවුන් අනාගතය ගැන සිහින දකිනවා. ඉතින් ඔවුන්ගේ ලොකුම ඉල්ලීමක් තමයි අධ්‍යාපනය. ඒගොල්ලන්ට අධ්‍යාපනය කියන්නේ උගදෙනෙක් ආසයි වෛද්‍ය විද්‍යාව ගණිතංශයෙන් ඉහළට යන්න, ඒ වගේම කොළඹට එන්න, ඒ වගේම රටවල යන්න. අපිට ඒ වගේ කවි ගොඩක් හම්බුණා. ඉන්දියාවට යන්න කැමැත්තෙන් ඉන්න බොහෝ දෙනෙක් ඉන්නවා. උන්ගේ සමහරට සිටමහා විරුවන් ඉන්න රට. ඉතින් උන් බොහොම බලාපොරොත්තු ඒ වගේ කවි ගොඩක් හම්බුණා. ඉතින් ඒ ප්‍රශ්න තමයි ඔයගොල්ලන්ගේ තියෙන්නේ ඉතින්. ඉතින් ඒක හරි අපිට හරි සංවේදී මාතෘකාවක් වුණා. ඉතින් මේ අපිට මම මේ කවි තුලින් සිංහල ජනතාවට දෙමළ ජනතාවට බොහෝ දුර දානවා. සිංහල ජනතාවට පුළුවන් මේ ජනතාවගේ හද ගැහෙන රිද්මය හඳුර ගන්න. ඒක තමයි අපේ උත්සාහය. ඉතින් මේ වෙනකොට අපි දැනට පරිවර්තන කටයුතු තමයි නිරත වෙන්නේ. මේක විශාල බාරදූර කටයුත්තක්. මොකද මෙතුමා කිව්වා වගේ දෙමළ භාෂාවෙන් දෙන කවියක් පරිවර්තනය කරන්න බෑ ඒ විදිහටම. අනිත් එක මේ අර්ථ රසයයි කවි රසයයි නව කතාවක් පුළුවන් නමුත් කවියක් හරි අමාරුයි. ඔව් ඒක අපි අර්ථය තමයි බොහෝ දුරට කවි පරිවර්තනය කරන්නේ. ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය. ඉංග්‍රීසි භාෂාවට සිංහල භාෂාවට පරිවර්තනය කරනවා. හින්දි භාෂාවට පරිවර්තනය. ඒ තුනම එකතු කරලා අපි ග්‍රන්ථයක් සම්පාදනය කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ නොමිලේ සියලුම ග්‍රන්ථ ටික විශ්වවිද්‍යාලවලට, පුස්තකාලවලට, පාසල්වලට නොමිලෙන් බෙදා හරිනවා. ඒ වගේම ලෝකේ පුරාම තියෙන පෙන් කේන්ද්‍ර සියල්ලටම 100කට අධික සංඛ්‍යාවක් තියෙන සියල්ලටම අපි මේ ග්‍රන්ථය යවලා ඒ වගේම ඉතුරු වෙන කවි. ඒ කියන්නේ අපිට කවි මම හිතන්නේ මේ වැසලන ඉවරනකොට කවි මම හිතන්නේ අවම වශයෙන් 1000ක් 2000ක් ලැබෙයි. මේ යන ප්‍රමාණයට ඒ කවි සියල්ලම ඇතුළත් කරලා අපි වෙබ් අඩවියක් නිර්මාණය කරනවා. ඒ වෙබ් අඩවියේ උන් කවියන්ගේ සියලුම තොරතුරු
ඔවුන් සම්බන්ධ කරගන්න විදිය ඒ සියල්ලම එකතු කරලා තමයි වෙබ් අඩවිය නිර්මාණය කරන්න හිතාගෙන ඉන්නේ. ඉතින් ඒකත් මේ වෙනකොට වෙබ් අඩවිය නිර්මාණය කිරීම ආරම්භ කරලා තියෙනවා. කවි ඇතුළත් කිරීම ආරම්භ කරලා තියෙනවා. ඉතින් අපි තවදුරටත් කවි ගන්නවා. අපි පොතට ප්‍රමාණවත් කියලා අපි නවත්තන්නේ නැහැ. අපි පුළුවන් අපිට ලැබෙන සියලුම කවි අපි ලබාගෙන මේ වැඩසටහනට ඇතුළත් කරගෙන තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒක තමයි මේ වෙනකොට ව්‍යාපෘති තත්ත්වය. දැන් ඇත්තටම මේ දැන් මලේ දැන් අපි විවිධ ජන කොටස් ඉන්නවනේ. දැන් අපි වැඩි ජනතාවට ඔවුන්ගේ අනන්‍යතාවයන්ට ගරු කරනවා. මඩකලුපියේ දෙමළ ජනතාවගේ තියෙන විශේෂතාවලට අපි ඒක සංස්කෘතිකාංගයක් හැටියට සංස්කෘතික විශේෂාංගයක් හැටියට පිළිගන්නවා. යාපනයේ ජනතාවගේ අනන්‍යතාවය පිළිගන්නවා. දකුණේ සිංහල ජනතාවගේ අනන්‍යතාවයයි කඳු අපේ උඩරට සිංහල ජනතාවගේ අනන්‍යතාවයයි දෙකක් අපි ඒවා පිළිගන්නවා. අපි කියන්නේ ඒ වගේම මලයේගේ ජනතාවගේ තියෙන මේ අනන්‍යතාවය අපි පිළිගත යුතුයි. මොකද ඒගොල්ලෝ කියන්නේ අපි ශ්‍රී ලාංකිකයෝ. අපි ලංකාවේ අපිට දැන් අයිත් මොකුත් කියන්න එපා. අපි ඉපදුනේ මෙහෙ, මගේ තාත්තා ඉපදුනේ, මගේ ආච්චි, මගේ ආතාවේ එහෙන් වෙන්න පුළුවන්. නමුත් අපි ඉපදුනේ මෙහෙ. ඒ ඉපදිලා නිසා අපිට නැවත තවම අර පරණ ඒවා කියන්න එපා. අපි මලයේගේ ජනතාව අපි මෙහෙ. එතකොට ඒගොල්ලන්ගේ භාෂාවේ තියෙන සුවිශේෂ තැන් තියෙනවා. ඒගොල්ලන්ගේ සංස්කෘතියෙන් ආරාරෝ කියන ඒ දරුණු ඇලවිල්ල එන්නේ ආරාරෝකේ ඒ වචනේ එන්නේ වතු කරේ මුල්ම කාලේ ආපු මුල්ම දමිලායගෙන් ආපු එකක් තමයි ඒක. ඒක තාමත් තියෙනවා. ඒක දැන් අපිත් සිංහලෙත් තියෙනවා. දැන් බාබා කෝලි කියලා දැන් බාබා කෝලි කියන්නේ දෙමළ. ඊළඟ පදයේ සිංහලෙන් දෙන ඊයේ උදේ ගිය කෝලි. තාම නැතේ ඒ කෝලි. හරි. දැන් සිංහලයි දෙකයි එකතු වෙලා අපි මේ ජන නැලිවිලිගේ හදාගෙන තියෙනවා. එතකොට කෝලි කියන්නේ දෙමළනේ. එතකොට ඒ නිසා දැන් මේ ඒගොල්ලන්ගේ අනන්‍යතාවය රැකගන්න අපිට කරන්න පුළුවන් දේ අපි කළොත් තමයි අපේ අර අවුරුදු 200ක් ඒගොල්ලෝ මේ මහ පොළොවට පස් වෙච්ච එකේ අපි ණය ගෙවන්න පුළුවන් වෙන්නේ. තමයි තවත් අර ඒ කවි වලින් දැක්ක තවත් දෙයක් තමයි දැන් අපි දැන් ඒගොල්ලන්ගේ දුෂ්කරතා කොයිතරම් තිබ්බත් ඒ කවි වලින් අඩක් මේක ඔවුන්ගේ ගැටලුවට අමතරව ඒ කවි වලින් අඩක්ම ලියවලා තිබ්බ කඳුකරේ සුන්දරත්වය ගැන. අපි ඒකිනුත් හරි විමතිට පතුන ගැන ඒ දියඇලි ගැන ඒ පරිසරයට ඔවුන් ආදරය කිරීම ගැන කඳුකරේට ඔවුන් කොච්චර ආදරේද විශේෂයෙන්ම ලංකාවට ආදරය කිරීම ගැන. ඒ ශ්‍රී ලංකා මාතෘ කියන්නේ මව්බිම ගැන කවි විශාල වශයෙන් ලියලා තිබ්බා. අම්මා ගැන ලියලා තිබ්බම තාත්තා වගේම මව්බිම ගැන ගොඩාක් කවි ලියලා තිබ්බා. ඉතින් අපි ඒක අමුතු අත්දැකීමක් වුණා. ඒ කියන්නේ රට ගැන උන් විශාල ආදරයක් තියෙනවා. ශ්‍රී ලාංකිකයි කියන එක. උන් කවදාත් හිතන්නේ උන් ඉන්දියාවටවත් සම්බන්ධයක් තියෙනවා. උන් වෙන රටකින් එහෙම කිසිම අදහසක් වුන් තුල නැහැ. සභාපතිවරයා කිව්වාගේම උන් හිතන්නේ අපි ශ්‍රී ලාංකික. උන් ලංකාවට ඉතාම ආදරේ. උන් මෙහෙ හැර යන්න කිසිම බලාපොරොත්තුවක් නැහැ. කොයිතරම් ප්‍රශ්න තිබ්බත් උන් මෙහෙම ඉන්න තමයි බලාපොරොත්තු. ඉතින් අපේ යුතුකම තමයි උන්ට මෙහෙ තාම හොඳින් ඉන්න අවශ්‍ය පරිසරය ගොඩ නැගීම. ඉතින් ඒක තමයි යටිතල පහසුකම්. අනිවාර්යයෙන්ම යටිතල පහසුකම් ගොඩ නැගීම. කිව්වා වගේ මූලික අයිතිවාසිකම්. අනිවාර්යයෙන්ම මමත් අහලා නැහැ දැන් මේ ඔය පඩිය එහෙම නැත්නම් වැටුප දෛනික වැටුප කියලා අපි හඳුන්වන. ඒ සම්බන්ධයෙන් ඔවුන් යම්කිසි ඉල්ලීමක් කළත් අවුරුදු ගණනාවක් තිස්සේ අපිට කන්න දෙන්න කියලා කිව්වේ නැහනේ. අපිට මේ හාල් ටිකක් ගෙනලා දෙන්න, පොල් ටිකක් ගෙනලා දෙන්න. එහෙම නැහැ. ඉතින් අපේ රටේ ඔවුන්ටත් පුළුවන් ජීවිත ගත කරන්න ඔවුන්ට අවශ්‍ය මේ මූලික පහසුකම් ටික ලබා දුන්නා නම් ඒකේ වැරද්ද කොතනද කියලා හිතනන විමසන්නට ජනතාවට පොඩක් බාර කරනවා. මොකද උන් මේ කල්ලතෝනි නෙවෙයි දැන්. දැන් අනිත් ප්‍රශ්නේ තමයි පෙන් ශ්‍රී ලංකා සංවිධානයේ දැන් මේ කරගෙන යන කටයුතු ඉදිරියට කොයි විදිහටද ව්‍යාප්ත කරන්න කියලාත් මම දැනගන්න කැමතියි. කවුරු උත්තර දුන්නත් කමක් නැහැ. මම පොදු ප්‍රශ්නය අහනවා. ඔව් දැනට අපි ප්‍රධානම වැඩසටහන මේක වුණාට අපි මීට ප්‍රථමත් අපි වැඩ කටයුතු රාශියක් කරා. ඉදිරියටත් ඒ වගේ ඒ සම්බන්ධයෙන් වැඩ කටයුතු කරනවා. අපේ ප්‍රධානම වැඩසටහනක් තමයි මේ වතුකරේ කවි වැඩසටහනට අමතරව මේ වෙනකොටත් දියත් වෙලා තියෙන මේ ඩිජිටල් මාධ්‍ය සාක්ෂරතාවය සම්බන්ධයෙන් විශේෂයෙන් පාසල් ළමුන් දැනුවත් කරන්න අපි වැඩසටහනක් ආරම්භ කරලා තියෙනවා. විශේෂයෙන් කොළඹින් පිට ඈත ප්‍රදේශවල ඉන්න ළමුන් තුළ මේ ඩිජිටල් මාධ්‍ය සාක්ෂරතාවය ගොඩනැගීමට අපි දැන් මේ වෙනකොට ඔන්ලයින් පනතකුත් රටට ඇවිල්ලා තියෙනවා. අපි හැමෝම කතා කරනවා මේ කොහොමද සමාජ මාධ්‍යයෙන් තියෙන ගැටලු මොනවද, ඉන්න ආරක්ෂා වෙන්නේ කොහොමද කියලා. ඉතින් ඒ සියලු දෙන්නම උගන්වන විශේෂයෙන් මේ පාසල් ළමුන් ඉලක්ක කරගෙන අපි දීප ව්‍යාප්ත වැඩසටහනක් ආරම්භ කරලා තියෙනවා. දැනට අපි දුෂ්කර පළාත් වල වැඩසටහන් මම හිතන්නේ 10කට ආසන්න සංඛ්‍යාවක් කරලා තියෙනවා. ඒ දුෂ්කර පළාත් වල රත්නපුරේ ඈත ප්‍රදේශවල වදුල්ලේ වගේ ප්‍රදේශවල අපි ඉදිරියට ඒ වැඩසටහන් දිගටම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙන ඉදිරියේදී ඒ වගේම මේ වගේම කොන්වෙච්ච සමාජ විවිධ කොටස් වල සාහිත්‍ය නැංවීම සඳහාත් අපි තවත් වැඩසටහන් රාශියක්ම දැන් සැලසුම් කරලා තියෙනවා. මම හිතන්නේ සපයතුමත් කියයි. ඇත්තටම මේ අපි දැන් කොළඹ මුඩුක්කු පැල්පත් වල දරුවොත් එක්ක මම දැන් අවුරුදු ගානක් තිස්සේ අපි වැඩ කරනවා. ඒගොල්ලොත් එක්කත් කරනවා. ඊට අමතරව අපි උත්සාහ කරනවා බොහෝ වෙලාවට
ඉදිරියටත් තව කරන්න මේ රටේ ග්‍රාමීය ප්‍රදේශවල ඉන්න චිත්‍ර ශිල්පී දරුවෝ කවි දැන් අපි රාජාංගන පැත්තෙත් එක සැරයක් කරා පොඩි වැඩමුළුවක්. ඒකෙත් හොඳ කවි ලියවුණා. ඒ කවි අරගෙන ඒ ළමයි ලවාමයකට කවියට චිත්‍ර අන්දෝලා ඒවා ප්‍රකාශයටපත් කරන්න ඒ වගේ වැඩපිළිවෙලකුත් අපි ලෑස්ති කරලා තියෙනවා. ඊට අමතරව අපි රසවින්දන වැඩසටහන් හොඳ චිත්‍රපටයක් පෙන්වන්න. ඒ වගේම තමයි අපි මෑතකදීත් තව කරා කන්නඩ ෆිල්ම් ෆෙස්ටිවල් එකක් කරා ලංකාවේ පළවෙනි වතාවට. ඊට පස්සේ කන්නඩ සිනමාකරුවා අපි බලාපොරොත්තු වෙන ඉදිරියේදී මලයාලම් චිත්‍රපට ෆිල්ම් ෆෙස්ටිවල් එකකුත් කරන්න. ඒ වගේම විටින් විට අපි මේ රටේ අපේ සහෝදර මාධ්‍යවේදීන් එක්ක එකතු වෙලා අපි අපේ තියෙන කටයුතු පිළිබඳ සාකච්ඡා කරලා අපි දැනුම වැඩි කරගන්න අපි දිගටම වැඩ කරගෙන යනවා. ඒ සඳහා අපිට සෑම විටම අපේ සහෝදර මාධ්‍යවේදීන්ගේ ලැබෙන සහයෝගයත් අපි අගය කරනවා. හොඳයි. අපි ඇත්තටම මෙහි සංක්ෂිප්තය සඳහන් කරනවා නම් ඔබට දැන් අතරමැදින් අපිත් එක්ක එකතු වුණා නම් තව විනාඩි 5ක වගේ පුංචි කාලයක් ඉතුරුලා තියෙන හින්දා මේ මලීග ජනතාව වෙනුවෙන් අපි මේ කතා බහ කරන්නේ. ඔවුන් අවුරුදු 200කට වැඩි කාලයක් පරම්පරාවට අපේ රටේ ආර්ථිකය නංවාලීම සඳහා සුවිශේෂ කාර්යභාරයක් ඉෂ්ට සිද්ධ කරලා තියෙනවා. ඉතින් ඒ එච්චර කැප කරපු මේ කඳුකරේ අපේම ජනතාව වෙනුවෙන් උන්ගේ සාහිත්‍ය නිර්මාණ කොටසක් තියෙනවා. මේක මම දැනගත්තෙත් දැනගෙන හිටියෙම නැහැ. මේ මුල් වරට තමයි දැනගත්තේ. ඉතින් ඒ සාහිත්‍ය නිර්මාණ සිංහල සාහිත්‍යයට සහ ඉංග්‍රීසි සාහිත්‍යයට ඒ වගේම හින්දි සාහිත්‍යයට එකතු කිරීමයි මේ පෙන් ශ්‍රී ලංකා සංවිධානය සිද්ධ කරන්නේ. ඒකට එක හේතුවක් හින්දි වලින් කරන එක හේතුවක් තමයි මායා. දැන් දකුණු ඉන්දියාවේ ජනතාවගේ මේ මුල් සහිත අපේ ලංකාවේ ඉන්න මලයක ජනතාවගේ සාහිත්‍ය ගැන උතුරු ඉන්දියාවේ කියන්නේ ඉන්දියාවේ උඩ ඉන්න හින්දි භාෂාව ප්‍රධාන කොට සලකන අය අහලත් නැහැ දන්නෙත් නැහැ. අපි ගොඩක් ඇසෑම් එතකොට උත්තරාඛණ්ඩ උත්තර ප්‍රදේශ මධ්‍ය ප්‍රදේශ ඒ අය ආශ්‍රය කරනවා. ඒගොල්ලෝ මේවා කිව්වහම ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒ නිසා තමයි අපි හිතුවේ මේ පොතේම එක පරිච්ඡේදයක් මේක හින්දියෙනුත් කළා අපේ සංගමේ ඉන්දියාවේ ඉන්න හැම ප්‍රාන්තික අපේ මිත්‍රවරු ඒගොල්ලන්ට ඇරලා ඒගොල්ලන්ගේ පුවත්පත්වල හින්දි භාෂාවෙන් ඒ අදහස යවන්න පළ කරනවා. උපුල් ජනක ජයසිංහ මහත්මයා දැන් මේ සංවිධානයේ සභාපතිතුමා විදිහට පෙන් ශ්‍රී ලංකාවේ අපිට අවසන් වශයෙන් මොන වගේ පණිවිඩයක් ජනගත කරන්න තියෙනවද කියන එකත් නැත්නම් එහෙම නැත්නම් නොකියවිච්ච දෙයක් තියෙනවා නම් පැතුම්ටත් අවස්ථාව තියෙනවා. මේ වෙලාවේදී මතක් වෙනවා නම් අපිට මේ දේ සාකච්ඡා කරන්න බැරි වුණා කියලා හොඳම වෙලාව තමයි මේ අන්තිම විනාඩි 3-4. ඔව් අපි මම ඉස්සෙල්ලා කිව්වාගේ අපි කවි එකතු කිරීම අවසන් කළා නැහැ. ඉතින් අපිට තවත් කවි ඉවන්න පුළුවන්. මොනම කවි ඉවන්න පුළුවන්. ඉතින් අපි අපේ Facebook පිටුවෙන් උනත් සම්බන්ධ කරගෙන දිගටම අපිට කවි ලියන්න පුළුවන් මේ කවි යවන්න පුළුවන් මේ වසර නරඹන කවුරු ඉන්නවා නම් ඒ වතු කරේ ජනතාවට අපිට සම්බන්ධ වෙන්න පුළුවන්. අපේ කිසිම දේශපාලන හරිය කිසිම බැඳියාවක් නැහැ. අපි බොහොම ස්වාධීන සංවිධානයක්. ඒකින්ද ඕනම කට්ටියකට ඕනම කොටසකට අපිත් එක්ක එකතු වෙලා වැඩ කරන්න පුළුවන්. අපිත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන්. ඉතින් අපි ඉල්ලන්නේ මේ වැඩසටහන සාර්ථක කරගන්න හැම දෙනාගේම සහයෝගය. විශේෂයෙන් මේ ප්‍රදේශවල සංවිධාන තියෙනවා නම් කවි සංවිධාන විවිධ සංවිධාන තියෙනවා අපිත් එක්ක එකතු වෙන්න. අපිට කිසිම බැඳියාවක් නැහැ. අපි ස්වාධීනව ඒ ඕනම කෙනෙක්ට අත විවෘත කරලා තියෙනවා. දැත් විවෘත කරලා තියෙනවා. ඕන කෙනෙක් එක්ක අත්වල බැඳගෙන අපි වැඩ කටයුතු කරන්න සූදානම්. ඔබතුමාට අවස්ථාවක්. එතකොට ඇත්තටම මේ අපේත් එක්ක වැඩ කරනවා ගොඩක් නුවරඑළිය ත්‍යාගු සුබ්‍රමණියම් සහෝදරයා, ඒ වගේම මාතලේ මෝහන් සහෝදරයා, ඒ වගේම බදුල්ලේ ඉන්නවා, ඒ වගේම රත්නපුරේ ජයසුන්දර මහත්මයා ඉන්නවා. මතුගම් පැත්තෙන් අපේ තිසේර සහෝදරයා එකතුලා ඉන්නවා අපිත් එක්ක. ඒගොල්ලොත් එක්ක එකතුලා මේ ටික කරගෙන යන්නේ. ඒ අතරේ අපේ මාධ්‍යවල ඉන්න දමිළ සහෝදරයෝ අපිට ගොඩක් උදව් කරනවා මේ වැඩේදී. නැවත වතාවක් ඇත්තටම කියන්න ඕනේ මෙවැනි කාලයක් අපිට වෙන් කරලා දීලා මේ මලයක ජනතාවට කෘතවේදීත්වය දක්වන්න අප ගත්ත උත්සාහයට අති විශාල ශක්තියක් දුන්නට සිරස මාධ්‍ය ආයතනයටත් අපි අතිශයින් ස්තුතිවන්ත වෙනවා. මේක ජාතික මෙහෙවරක්, ජාතික කටයුත්තක්, ජාතික යුතුයකමක් හැටියට සලකලා මේ අවස්ථාව ලබා දුන්නට. හොඳයි, බොහොම ස්තුතියි. එහෙනම් අද දවසේදී හොඳයි අපි ඉදිරියේදීත් යම්කිසි විශේෂ කර්තව්‍යයන් සිද්ධ වෙනකොට ජාතික මෙහෙවරෙන් කතා බහ කරලා මේ මලේග ජනතාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන කියන ප්‍රෙෂර් එක බලපෑම කරන්නට අවශ්‍යයි කියලා අපි මාධ්‍ය සංවිධානයක් විදිහට හිතනවා. අපි ඒ විදිහට කටයුතු කරමු. බොහොම ස්තුතියි. ඉදිරියේදීත් අපි කැමති අත්හිත ලබා දීලා වුන් වෙනුවෙන් යමක් කරනවා නම්
ඉදිරිපත් වෙන්න. ගොඩක් ස්තුතියි. අපි අද දවසේදී මේ කතා බහ කරේ ඔබට මේ ඔබත් එක්ක මේ කතා බහට එකතු කරගත්තේ පෙන් ශ්‍රී ලංකා සංවිධානයේ සභාපතිතුමා උපුල් ජනක ජයසිංහ මහත්මයා, ඒත් එක්කම පෙන් ශ්‍රී ලංකා සංවිධානයේ මහලේකම්තුමා පැතුම් වික්‍රමරත්න මහත්මයා, දෙදෙනාටම බෙහෙවින්ම ස්තුතියි. හිතවතුනි, අපි හෙටත් උදෑසන ඔබ හමු වෙනවා. හෙට දවසේදී අපිට පුළුවන් තවත් අලුත් මාතෘකාවක් ඔබත් එක්ක බෙදා හදා ගන්න, ඔබව දැනුම්වත් කරන්න. දහවල් 11ට එමනම් හමු වෙමු. ජාතික මෙහෙවර